ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Behind the Stories with Mahesh YouTube channel එකට. ඉතින් අදත් අපි කතා කරන්න හදන්නේ interesting topic එකක අපි නොදන්න පැතිකඩ සහ අතුලාන්තය පිළිබඳව. ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ ප්‍රබල රටවල් පවත්වාගෙන යන බුද්ධ්‍යංශ සේවාවල් තිබෙනවා. අපි ඒවට කියනවා intelligence services. අපි ගත්ත උදාහරණ වලට ඇමරිකා එක්සත් ජනපදයේ CIA, රුසියාවේ KGB, ඊශ්‍රායලයේ Mossad, ඉන්දියාවේ RAW, ඒත් එක්කම එංගලන්තයේ MI6. ඉතින් මේ බුද්ධ්‍යංශ සේවාවන් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ සහ බුද්ධ්‍යංශ සේවාවන් වල අතුලාන්තේ නැත්තම් අපි නොදකින පැතිකඩ පිළිබඳව. හැබැයි මේක පොඩක් lengthy topic එකක්. ඒ හින්දා අද මම තීරණය කරා session 1 එක විදිහට එක්සත් ජනපදයේ Central Intelligence Agency නැත්තම් අපි කවුරුත් දන්න CIA ගැන කතා කරන්න. Central Intelligence Agency නැත්තම් CIA 1947 කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමයි CIA සංවිධානය ස්ථාපිත කරන්නේ. ඉතින් මේකට පාදක වෙන්නේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂණ පනත. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලෝක යුද්ධයෙන් පස්සේ රුසියාවත් එක්ක නැත්නම් එවකට සෝවියට් සමූහාණ්ඩුවත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ තිබ්බ Cold War එක මේ සීතල යුද්ධය. ඉතින් මේකත් එක්ක තමයි එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන CIA එක ස්ථාපිත වෙන්නේ. ඉතින් CIA සංවිධානය ස්ථාපිත කරන්න ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය ඒත් එක්කම ඇමරිකානු රජය තීරණය කරන්නේ ප්‍රධාන අරමුණක් පාදක කරගෙන. ඒ තමයි ජාතික ආරක්ෂාව. ඒත් එක්කම එක්සත් ජනපදයට සහ ඇමරිකානු පුරවැසියන්ට එල්ලවිය හැකි ඕනෑම විදිහේ බලපෑමක් සහ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන ඕනම විදිහේ බාධකයක් හොඳින් හෝ නරකින් ඉවත් කරන්න CIA සංවිධානයට ජාතික ආරක්ෂක පනත මගින් බලය ලැබී තිබෙනවා. CIA සංවිධානය ස්ථාපිත කරපු වර්ෂයේ ඉඳන් 1947 ඉඳන් අද දක්වා CIA සංවිධානය කරපු සමහර මිෂන්ස් නැත්නම් ඔපරේෂන් ලෝකේ බොහෝ දිනකගේ කතාබහට ලක් වූ ඔපරේෂන්ස් වුණා. මේකට ඉතින් අපි කතා කරන්න හදන්නේ CIA සංවිධානය 1947 ඔවුන් ස්ථාපිත කරපු වර්ෂයේ ඉඳන් අද දක්වා ලෝකයේ පුරා ඔවුන් විසින් සිදු කරන ලද යම් මෙහෙයුම් පිළිබඳව සහ ඒ මෙහෙයුම් වල තියෙන අතුලාන්තය පිළිබඳව. අපි පටන් ගත්තොත් 1950 දශකයේදී ඔයගොල්ලෝ කවුරුත් දන්නවා කොරියානු යුද්ධය. කියන්නේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන පාදක වෙච්ච හේතුව. බොහෝ දේශපාලන විශ්ලේෂකයෝ කියනවා කොරියානු යුද්ධයටත් මූලික වුණේ සහ මේකේ ඉන්න මහමොලකරුවා CIA සංවිධානය කියලා. මොකද CIA සංවිධානයට විශේෂයෙන්ම ඇමරිකාවට කිසිම ඕනකමක් තිබ්බේ නැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොරියානු අර්ධද්වීපය කම්යුනිසම් නැත්තම් සමාජවාදී අර්ධද්වීපයක් නැත්තම් සමාජවාදී රටක් විදියට ගොඩනගෙනවට. ඒ හින්දා බොහෝ දෙනෙක් කියනවා CIA සංවිධානය මූලික වෙලා කොරියානු යුද්ධය පටන් අරගෙන උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියලා රටවල් දෙකකට කොරියානු අර්ධද්වීපය වෙන් කරා කියලා. ඊළඟට තවත් ඉන්ටරෙස්ටිං මෙහෙයුමක් තියෙනවා මිෂන් එකක්. ඒ තමයි 1954 ගෝතමාලා රාජ්‍යයේ වාමාංශික රජයක් බිහි වුණා. හැබැයි එවකට ඇමරිකානු රජයට මේ චේන්ජ් එක තරම්ම කැමැත්තක් තිබුණ දෙයක් උනේ නැහැ. ඔවුන් සිදු කරේ පැරාමිලිටරි කණ්ඩායමක් ගෝතමාලා රජයට යවලා ඔවුන්ගේ ඇතුලේ කැරල්ලක් නිර්මාණය කළා වාමාංශික රජය සහ වාමාංශික ජනාධිපති බලයෙන් ඉවත් කරා. ඉතින් ඊළඟට 1960 දශකයේදී 60 දශකයේ මුල කියුබානු නායකයා ෆිදෙල් කාස්ට්‍රෝ වොෂින්ටන් DC වල සංචාරයකට එනවා. මෙහිදී CIA වෙනම මෙහෙයුමක් දියත් කරනවා වොෂින්ටන් DC තුල හෝ ඉම්පිටදී කියුබානු නායකයාව නැත්නම් ෆිදෙල් කාස්ට්‍රෝව ඝාතනය කරන්න. හැබැයි මේ ඝාතන කුමන්ත්‍රණය සාර්ථක වෙන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙක්ගෙන් බොහෝ රාජ්‍යයන් වලින් ඇමරිකාවට ඍජුවම චෝදනාවක් එල්ල වුණා. ෆිදෙල් කාස්ට්‍රෝව ඝාතනය කරන්න CIA සංවිධානය මූලික කරගෙන ඇමරිකාවෙන් නිල වශයෙන් කුමන්ත්‍රණයක් දියත් වුණ බව. 1970 ගණන් වල අගභාගයේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවය සිදු වෙනවා. ඉතින් ඇමරිකානු හිතවාදී ෂා රජතුමා නැත්නම් ඒකට ඉරානයේ පාලකයා අයින් වෙනවා. ඒත් සමගම ඉස්ලාමීය දැඩි මතධාරී පාලකයෙක් ඉරානයේ බිහි වෙනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට ඉරානය තුල යම්කිසි කැරලිකාරී තත්ත්වයක් හට ගන්නවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට 66 දෙනෙකුට ආසන්න ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් පිරිසක් ඉරානයේ ටෙහෙරාන් නගරනුවර එක්සත් ජනපද එම්බසියේ හිර වෙනවා සහ ඔවුන්ව ප්‍රාණපෙට ගන්නවා. නමුත් ඔවුන්ගෙන් සීමිත ප්‍රමාණයක්
6 දිනක් විතර වගේ මේ ප්‍රාණාපකාරයන්ගෙන් මිදලා පලා යන්න උත්සාහත් දරනවා. හැබැයි ඇමරිකාවට ඕන වෙනවා මේ සියලුම ප්‍රාණාපකරුවන් මුදා ගන්න. ඉතින් මේකට ඔවුන් වෙනම මෙහෙයුමක් දියත් කරනවා. ඉතින් මේ මෙහෙයුම තරමක් ඉන්ටරෙස්ටිං. මොකද ඉරානයට ඒ වෙලාවේ ඇමරිකානුන්ට නෙමෙයි ලෝකෙ කිසිම කෙනෙක්ට විශේෂම බටහිර රටවල් වලට යන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මොකද දැඩි මතධාරී ඉස්ලාමීය විප්ලවීය සංවිධාන තමයි ඉරානය පාලනය කරේ. නමුත් CIA සංවිධානය වෙනම මෙහෙයුමක් දියත් කරනවා. ඒ මෙහෙයුම තමයි ආගෝ. ඉතින් මේ සම්බන්ධයෙන් ෆිල්ම් එකකුත් පසු කාලෙම නිෂ්පාදනය වුණා. ආගෝ ෆිල්ම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ආගෝ ෆිල්ම් එකත් බලන්න. ඒත් එක්කම 90 දශකයේදී ඇෆ්ගනිස්තානයේ සහ සෝවියට් සමහාණ්ඩුව අතර යුදමය තත්ත්වයක් හට ගන්නවා. ඉතින් මෙහිදී ඇෆ්ගනිස්තානයේ දැඩි ඉස්ලාමීය මතදරන මොහිජ්ඩීන් සටන්කාමීන් වෙත CIA සංවිධානය ඍජුවම උදව් කරනවා. මොකද සෝවියට් සමූහාණ්ඩුවට එරෙහිව තමයි ඇෆ්ගනිස්තානයේ මොහිජ්ඩීන් සටන්කරුවන් මේ යුද්ධය මෙහෙවන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් පසු කාලීනව සෝවියට් සමූහාණ්ඩුවෙන් ඇමරිකාවට ඍජුවම චෝදනා එල්ල කරනවා. නමුත් අවියාවුද පැත්තෙන් සහ මුදල්මය පැත්තෙන් සහ බුද්ධි සේවා පැත්තෙන් CIA සංවිධානය ඇෆ්ගන් සෝවියට් යුද්ධයට 1990 දශකයේදී ඍජුවම මැදිහත් වෙනවා. මේක තවත් ප්‍රතිඵලයක් තියෙනවා. ඒක තමයි අපි කවුරුත් දන්න ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල් කායිඩා සංවිධානය බිහි වෙන්නේ මේ ඇෆ්ගන් සෝවියට් යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට සහ බොහෝ දෙනෙක් CIA සංවිධානයට අදටත් චෝදනා කරනවා ඇෆ්ගන් සෝවියට් යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි CIA සංවිධානය විසින් ඔසාමා බින් ලාඩන් සහ අල් කායිඩා සංවිධානය බිහි කරන්න කියලා. මොකද ඒ සම්බන්ධයෙන් ඕනතරම් සාධක බොහෝ රටවල් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම 90 දශකයේ යුගොස්ලාවියානු යුද්ධයටත් CIA සංවිධානය ඍජුවම මැදිහත් වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපි කවුරුත් දන්නවා. එවකට යුගොස්ලාවියානු සමූහාණ්ඩුව කොටස් කිහිපයකට කැඩෙනවා. බොස්නියාව, ක්‍රොයේෂියාව, මැසිඩෝනියාව, ස්ලෝවේනියාව, සර්බියාව වගේ. ඉතින් මේ යුද්ධයටත් සහ යුගොස්ලාවියානු සමූහාණ්ඩුව මේ කෑලි 6කට 8කට වෙන්කරනද CIA සංවිධානය ඇමරිකාව විසින් මෙහෙයුවා කියන චෝදනාව අදටත් බොහෝ දෙනෙක් විසින් එල්ල කරනවා. ඒත් එක්ක මෑත කාලීනව විශේෂයෙන්ම එක්සත් ජනපදයට එල්ල වුණ සැප්තැම්බර් 11 ත්‍රස්තපහරයෙන් පසුව එක්සත් ජනපදයට ඕන වෙනවා ඔසාමා බින් ලාඩන් සමග අල් කායිඩා සංවිධානය සහ මුලින්ම නැශ කළා දාන්න. ඉතින් මේකට මෙහෙයුම් කිහිපයක් ඔවුන් විසින් මෙහෙවනවා. නමුත් සාර්ථක වෙන්නේ නැහැ. නමුත් 2011 දී පාකිස්තානයේ ඇබටෝබෑඩ් ප්‍රදේශයේදී ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්න CIA සංවිධානයට හැකි වෙනවා. ඉතින් මේ ඔපරේෂන් එක හඳුන්වන්නේ ඔපරේෂන් නැප්චූන් ස්පියර්. ඉතින් මේ ඔපරේෂන් එක පාදක කරගෙන ඩොකියුමන්ටරිස්, ෂෝට් ෆිල්ම්ස්, ඒ වගේම හොලිවුඩ් ෆිල්ම්ස් කිහිපයකුත් නිෂ්පාදනය වුණා. ඔපරේෂන් නැප්චූන් ස්පියර් මෙහෙයුම බේස් කරගෙන ප්‍රොඩියුස් කරපු හොඳම ෆිල්ම් එක තමයි Zero Dark 30. ඉතින් මම ආරාධනා කරනවා මේ ෆිල්ම් එකත් බලන්න. ඒක ඉන්ටරෙස්ටිං ෆිල්ම් එකක්. ඔයගොල්ලන්ට පුළුවන් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන්න CIA සංවිධානය විසින් මෙහෙයපු මේ මෙහෙයුම සම්පූර්ණ මෙහෙයුම මොකක්ද කියන එක ගැන. ඉතින් අපි කතා කරේ එදා මෙදා තුර CIA සංවිධානය විසින් මෙහෙවන ලද මෙහෙයුම් කීපයක් පිළිබඳව. ඒත් එක මම බලාපොරොත්තු වෙනවා ඊළඟට මොසාඩ් සංවිධානය සහ රෝ සංවිධානය පිළිබඳව ඉන්ටරෙස්ටිං වීඩියෝස් ටිකක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් behind the stories with Mahesh YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ අදම subscribe කරන්න. ඒත් එකම like කරන්න සහ ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරන්න. ඉතින් අපි ඉක්මනට මේ වගේ interesting topic එකකින් හමු වෙමු.